ආයිබෝවන් ටීචර්. මොකද කාලෙට ආයිබෝවන් ගන්න ඕනේ නැහැ. මම මේ සංගීත ටීචර් නෙමෙයිනේ. මං ඉතිහාසයේ ටීචර්. ඉඳ ගන්නවලා. හොඳයි. උගන්නන වෙලාවේ කියෝ ඉන්නවලා. හරිද? බලාගමුකෝ. නෑ. ওই විදිහටම කියෝ ඉන්නවලා. එතකොට හරි. බලාගමුකෝ. පේරන්ට්ස් මීටින් වලදී අම්මලා රෙදි කරට අරගෙන ආපුවම ඇයි උගන්නන්නේ නැත්තේ ටීචර් මොනවද කරන්නේ අරකද මේකද මම ඔක්කොම කියන්න. ඔක්කොම අල්ලගේ කෙරුවාව කියන්න. උගන්නනලා මොනවද කරන්නේ කියලා. අම්මලා ගන්න ඉතින් ටීචර්ස්ලාට බනින්න විතරයිනේ. ඇයි? සින්දු කියන ළමයිට එන්න කිව්වද? අන්න සින්දු කියන ළමයිට එන්න කිව්වලු. යනවල. ඉගෙන ගන්න එපා සින්දු කිය නට ඉන්නවලා. එතකොට හරි. විභාගෙදිත් නටනවලා. විභාගෙදිත් ලියා ගන්න බැරුණොත් සින්දු හරි කියනවලා. එතකොට හරි යනවලා. නැත්නම් ඊට පස්සේ ඕකටත් කියවන් ඉන්නේ මට යනවලා. එව්වේ නෑ කියයි අරගයි මේකයි. සුපුට්. ඔතන මොකද? වෙන පාඩමක්ද? නෑ මිස් නෙට්මිට මේ කියලා දුන්නා. නෙට්මිට කියලා දුන්නද? ඇයි ඉතින් නෙට්මිට විතරක් කියලා දෙන්නේ? ළමයි. අරකට මං කියන එක තේරෙන්නේ නැතුව ඇති මේ නෙට්මිටත් මං කියන එක තේරිලා නෑ. මම උගන්නපු දේවල් තේරෙලා නෑ. ඒකින්ද සුපුන්ගෙන් අහනවා. නෙට්මි කොහොමද හදන්නේ කියලා. ඉතින් සුපුන් අනිත් අයට තේරෙලා නැතුව ඇතිනේ. ඔයා නෙට්මිට විතරක් ඔය ළමයි ඔක්කොටම කියලා දෙන්න. මං ඉන්නම්. නෑ මං කියන ඒවා තේරෙන්නේ නෑනේ. හරි. ළමයි ඔක්කොම සුපුන්ගෙන් අහගන්නකෝ. මේ. අහගන්න නෙට්මිට විතරක් ක්ලාස් කරන්න එපා. හැමෝටම කරන්න. එතකොට හරි. ඇයි ගෙදර වැඩ කරේ නැත්තේ? ලෙඩ. හැමදාම ලෙඩ. ඉගෙන ගන්න කිව්වොත් අමුසලාට ලෙඩ. ලෙඩ. කවද හැදෙන ළමයිද කියන්කෝ? ඔය ඉස්කෝලේ මම පහු කරන් ආවේ. හරිද? ඔය මාරසි මට දාන්න දෙන්න එපා. ලෙඩ. පොතක් ගෙනාවේ නැත්තම් ලෙඩ. ලිව්වේ නැත්තම් ලෙඩ. ගෙදර වැඩක් කරේ නැත්තම් ලෙඩ. යනවා. මම දන්නේ මගේ ලේ කෝප කරන්න විතරයි.